ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු භික්ෂුන් වහන්සේලා හා බ්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන් ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත් මෙවැනි තවත් ග්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන් වහන්සේගෙන් කරුණු විමසා තිබේ. විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන් වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියා දීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද මැරි මැරි දුක් විඳින සත්වයා මේ සංසාර කතරින් එතර වීමට මඟ පෙන්වීමට බවයි. බුදුන් වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප්‍රඥාව දියුණු කරගත් අසම සම වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසස, දිවස, පනස, බුදුඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදුදහමේ සඳහන් වේ. ඉන් සමතැස යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ